හරි. වේලන් සංගම අංගෙක් ගත්තන්නේ මේ හරි අනේ ලොකු පිනක් ඉඳපේ අපිට මේ ලොකු උදව්වක් ඉතින් මේ නැති වෙලාවෙ මේක ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ උදව්වක් කරන සත්‍යකවනවට වේලන් සංගමේ නේද? ඔව් වෙන සංගමයේට අපිට හැම මාසයක් ගානක් දෙනවා අවුරුදු දැන් 20ක් තිස්සේ අපි ගන්න ගොඩාක් පින් සිද්ධ වෙන මහත්තයලාගේ මේකෙන් කරන්නේ රජයට සම්බන්ධයක් නැහැ අපි ගොඩාක් ජීවත් වෙනා මේකෙන් අවුරුදු 20ක් තිස්සේ අපි කරන මහත්තයලා. ඔව් මේ මහත්තයලාට බුදුවවත් දෙන්න ඕන මේ පින් වලට ඔව්. සාමල ගියත්තන්ට ඔක්කොට අපිට මේක කරන උදව් උපකාර වලට මේ මහත්තයලා අවුරුදු ගානක් තිස්සේ දෙන්නේ මම. ඔව් මහත්තයලාට මහත්තයා මේ කරන උදව්ව නිවන් දකින්න ජාති නිවන් දකින්න ඕනේ මේ අපිට කරන උදව්ව අපි ආතරන දුප්පත් අයට මේ සලකන එක දැන් අවුරුදු ගානක් තිස්සේ ඉඳලා බොහොම අගනේ බුදු සරණයි තෙරුවන් සරණයි වැඩිහිටියන් වෙනුවෙන් මේ සෑම අවුරුද්දක් පාසාම දෙනු ලබන මෙම කඩවති ව්‍යාපාර සංගමයෙන් දෙනු ලබන මෙම පරිත්‍යාගය. මේක ඇත්තටම සෑම වර්ෂයක්ම අපි මේ වෙනුවෙන් කඩව ව්‍යාපාර සංගමය සෑම වර්ෂයක්ම මේ වෙනුවෙන් අපි මේ පරිත්‍යාග කරනවා. මෙතන 250ක් 300ක් අතර ගානකට අපි මේක පරිත්‍යාග කරනවා.
මේ ප්‍රදේශයේ ඉන්න මේ අඩු ආදායම් ලාභී ජනතාවනේ. අඩු ආදායම් ලාභී බොහොම අමාරු ජීවත් වෙන්න අමාරු පිරිසකට තමයි අපි මේ කටයුත්ත දෙන්නේ. කඩවත ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ හම්බ කරගත්තේ වලින් තමයි මේ පින්දහම් කරන්නේ. අනිවාර්යෙන් අපි ඔක්කොම එකතු වෙලා කරන දෙයක් තමයි ප්‍රත්‍යක්ෂීලීවත්. ගම හැටියට වසරක් පාසා මේ වියලි ආහාර මේ බෙදා දීම සිදු කරනවා. මෙවරත් 600කට අධික සංඛ්‍යාවකට අපි මේ වියලි ආහාර පාර්සල් බෙදා හරිනවා. අද දින සංකේත වශයෙන් 250-300ක් අතර ප්‍රමාණයක් මෙතනදී අඩු ආදායම් ලාභීන්ට මේ කඩවත ව්‍යාපාරික සංගම වශයෙන් කඩවත ව්‍යාපාරිකයන්ගේ වාර්ෂයක් පාසා කරන මේ සත්‍යාවට ව්‍යාපාරික ප්‍රජාවටත් මේ සම්බන්ධයෙන් උදව් උපකාර කළ සියලු දෙනාටත් කඩවත ව්‍යාපාරික සංගම වෙනුවෙන් අද ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට. මම කඩවත ව්‍යාපාරික සංගමේ ලේකම් ජගත් හලෝ ටීවී එකේ ගොඩක්